සුබ දවසක් ඔයාලුනේ සාදරයෙන් පිළිගන්නවා නැවතත් මගේ YouTube channel එකට 2026 අගෝස්තු මාසේ 21 වෙනි සිකුරාදා. ඉතින් ඩොලර් එකේ රේට් එක අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම ඔයාලා මැද පෙරදී ඉඳලා මුදල් ලැබනවා නම් කුවේට්, සෞදි, ජෝර්ඩාන්, බහරේන්, ඩුබායි, ඕමාන්, කටාර්. ඉතින් මේ වගේ මුදල් විනිමය අනුපාත අද ටිකක් වැටිලා තියෙනවා පල්ලෙහාට. ඉතින් මුදල් ලැබන්න කලින් රේට් එක දැනගන්න එක හොඳයි. හෙට සහ අනිද්දා කියන දිනයන් දෙකේදීත් ඔයාලට අඩු රේට්ස් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කොහොමද රේට් එක සටහන් වෙන්නේ මේ සිකුරාදා දිනට අදාළව. අද ඩොලර් එකේ ගෙනුම් මිල ශ්‍රී ලංකා මහ බැංකුවේ සටහන් වුණේ රුපියල් 225.10ක් විදිහට. මීට කලින් රුපියල් 232කට වගේ තිබ්බ රේට් එක. එතකොට විකුණුම් මිල අද රුපියල් 334ක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. 340 වගේ තිබ්බ විකුණුම් මිල. ඒ වගේම කටාර් රියාලයක් අද 90.38යි. ඕමාන් රියාලයක් රුපියල් 855.77ක් විදිහට මිල පහළ වැටෙනවා. ඒ වගේම යුරෝ එක ගෙනුම් මිලත් රුපියල් 378.85ක් විදිහට සටහන් වෙනවා. ඕස්ට්‍රේලියන් ඩොලරයක් රුපියල් 229යි 788ක් විතර තමයි ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මිල සටහන් වුණේ. ඉතින් ඩුබායි ඩිරාම් මේ වුණාට වයිස් ඇප්ලිකේෂන් එකකින් අද ගන්න පුළුවන් 89.70ක රේට් එකක්. සෞදි රියාල් එකටත් 87.74ක් ගන්න පුළුවන්. බහරේන් ඩිනාරයක් 873.84ක් විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒ වගේම ජෝර්ඩාන් ඩිනාරය වුණාට 464.67ක් ගන්න පුළුවන්. කුවේට් ඩිනාර් ගැන කතා කරොත් 1061ක් රේට් එකක් වාර්තා වෙන වලට BEC එක්ස්චේන්ජ් එකෙන් ක්‍රෙඩිට් කරගන්නවා නම් 1061ක් තියෙනවා. වයිස් ඇප්ලිකේෂන් එකෙන් එවනවා නම් 1074ක් ගන්න පුළුවන්. ඉතින් කලින් තිබ්බට වැඩිය රේට් එක මෙතනදිත් අඩු වෙලා තමයි තියෙන්නේ කුවේට් ඩිනාර් වලටත්. ඊශ්‍රායල් ෂේකල්ලයක් 110.738ක් විදිහට තමයි අද දිනේදී රේට් එක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් හෙට සහ අනිද්දා දිනයන්හිදී මිල අපි අරන් එනවා. ඉතින් මේ මිල බලන්න අපිව subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා එකතු වෙලා ඉන්න. ගිහින් එන සිළු දුනාටම සුබ දවසක්.